උනිදාසේ බොන්න දීපේ උරා. අරක් නෙමෙයි. බලන්න. අදලා දෙන්න උරක් වන්. රෙද්ද බොන්න. මොන්න දෙයි. මොනවට කැමති නැහැ කියන්නේ මස් කැලි දෙක දාගෙන ඉන්න බෑ වෙයි කියන්නේ. ඒක අතේ තියාගෙන ඉන්නවා. ඔය අපේ ජාතියේ තමයි ඔහු කියන්නේ. නැතුව ඔය වගේ පදමට එන්නේ නැහැ. මේ වගේ දැන. අම්මා. මෙවුවා කියන්නේ ඕන දුකක් කරදරයක් ඇතුලේ රාට ගහන්න දෙන බඩු. මෙවුවට දෙයියන්ට වගේ තමයි කරන්නේ. මගේ අම්මා ගෑණි අමතක වෙන තරමට ඔබ වහන්සේ මට මේක සැලකනවා නම් අය මොනවද කතා? කාලත් කියපු විදිහට වර රහසියක්. අද මාසෙනත් පිටි වාඩි වෙලා ඉන්නේ. අද මෙම වාඩි වෙලා ඉන්නේ. මත්තු අම්බෝ කරනවා. අන්නේකට නුඹ ටිකක් කොල්ල බලන්න ඕනේ. ඉන්දේකින් භූක දෙමිලා ගන්න. කතාව සත්‍යයක් නෙන්නම් දෙවියනේ. මයි මනුස්සයාට බැන වැදුනා. දෙවියනේ මේ මතුවිත නේද පානය කරන්න මේ මනුස්සයා. මොනතරම් නින්දිත ක්‍රියාවක්ද. මගේ දෙයියෝ. වාගයක් බිව්වා කියන්නේ ධම්මක් වාග්යවන්නේ. බෝතලෙම ගවුනම් බෝතලයක්. ඒ කියන්නේ මේ මනුස්සයා උමතුෙන් සිටින්නේ. හොඳටම මතයි. අම්මා. මගේ දෙයියෝ. බලatti පුරාවේ ඇති අගයක්. ඒ ඇති රසයක්. අර කැමේ මොකද යෝ? යකෝ. උනිදාසේ බොන්න දීපේ උරා. අර කැමේ බලන්න. අදලා දෙන්න උරක් වන්. රෙද්ද බොන්න. මොන්න දෙයි. තනියම බොන්න ගෙනාව එක තනියම බොන්න ඕන. අර කැමේ හැමදාම ඒවා දුම්කොල කැලක් ගිලන්න කියලා ඇවිදින් කියලා යනවා රායි. අප්පුවා මේ පණ යන්න. ආවා මෙතන මගුලට. ඉස්සරට කවුද ඉන්නේ කියලා සිහිය මතක් නැහැ. ඒ කියන්නේ රටේ මහ ජනතාව කියන කතාව සත්‍යයක්. කාලහස්ති කියපු කතාව සත්‍යයක්. මේ ආකාරයට කටයුතු කාරණා කළහොත් ඔහුගේ ජීවිතේ පවා නැති කරගන්න පුළුවන්. ඔහුට දඬුවම් කරනවට වඩා ඔහුට මේ පිළිබඳ අවබෝධයක් ලබා දීලා යහමකට ගන්න. කාලහස්ති මොකද යකෝ? කාලහස්තිගේ කවුද? ඒ කතාවට මම ඔහුට දොස් කිව්වා. කාලහස්තිගේ අත් වෙන්නේ සත්‍යයක්. අර කනේ අප්පට උපෝද දුවන්නේ. නමස්කාර වෙනවා. ඉතින් හාමුදුරුවනේ මේ මිනිස්යාට සිද්ධ වෙලා තියෙන දේ. කාලහස්ති ඇයි බං මුදන් ආවේ? මොකද්ද මිනිස්සු ඔබට සිද්ධ වෙලා තියෙන්නේ? තව හුත්ත කරක් වෙලා ඉන්නේ. මම හිතුවේ නෑ කවදාකවත් අරක්කම ඔබ විදිහට කටයුතු කාරණා කරයි කියලා. අර කාලහස්ති කියපු කතාව සත්‍යයි. කාලහස්ති මට ඔය පිළිබඳව කිව්වා රටේ මහ ජනතාවක් දැනගන්නු සිටින්නේ ඔබ මේ කරන්න ආව අසක්කිත ක්‍රියාව පිළිබඳව. අනේ තුච්ච සම්මා වෙන්න.